ලංකා ඉතිහාසයේ පළමු වරට ජයිකා එක ඒෂියන් ඩිවලොප්මන්ට් බැංක් එක වර්ල්ඩ් බැංක් එක ලංකාවට අනතුරු අංගවයි. ඒ මොනවා ගැනද? 24 ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක වෙනස් කරමින් 2025 මැයි මාසයේ පාර්ලිමේන්තුවට ගෙන ආපු ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක ලංකාවේ විදුලි බල ශක්තියට බොහෝසේ හානි කර යයි මෙම ආයත තුන ලංකාවට දැනුම් දෙයි. මොවුන් අපට අනතුරු අංගවන 4. 1. ලංකා විදුලි බල මණ්ඩලය 100% රජයට පවරා ගැනීමෙන් ලංකා විදුලි බලයේ ඉදිරියට යෑම සහ මුලින්ම නතර වෙනවා. මොකද ලංකාවට සල්ලි නැහැ. ලංකාවට ඉදිරියේදී කිසිම ආයෝජනයක් නොවන බවට මොහු සනාථ කරන අතර එහි බලපෑම අපි ජනතාව බලාගත යුතු බව ඔවුන් පවසයි. EL එකයි ලංකා විදුලි බල මණ්ඩලයයි එක නෙට්වර්ක් එකට ගෙනල්ලා ඒකේ ඉන්එෆිෂන්සි එකයි රෙසිපි කන්ෆියුෂන් කියලා කියන. ඒ කියන්නේ ඔක්කොලාම අමාරුවේ දාන. ඒ කියන්නේ ලංකාවේ හොරකම් කරන්න ඕන නම් හොරකම් කරන්න පුළුවන් හොඳම ක්‍රමේ මේ ආණ්ඩුව හදලා තියෙනවා. කොහොමද ඒක? ලෙකෝ එක ලංකාවේ ලොකුම ඩිස්ට්‍රිබියුෂන් එක කරන අතර ඒ ඩිස්ට්‍රිබියුෂන් එක කරන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව. ඒ කියන්නේ ලංකාවේ අවුරුදු 20ක් කරපු ඇමෙන්ඩ්මන්ට් සේරම ආය මූලට. කොහොමද ඒ ආතල් එක? ලංකාවේ මිල තීරණය කරන කමිෂන් සභාව ඉවතට ලංකාවේ ටැරිෆ් දැන් තීරණය කරන්නේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකකින්. ඒ කියන්නේ ලංකාවේ ඉන්ඩිපෙන්ඩන්ස්, ඒ කියන්නේ ෆෙයා ඉලෙක්ට්‍රිසිටි කියන එක ඉවරයි. ඒ කියන්නේ ලංකාවට ආයි ඉන්වෙස්ටර්ස්ලට එන්න කිසිම හේතුවක් නැහැ. ඉන්වෙස්ටර්ස්ලට ටටා බබායි. කොහොමද ඒක? නෙවෙයි මේ ආයතනය කියනවා ලංකාවේ ට්‍රාන්ස්පරන්සි කියන එක ඉවරයි. ජනතාවගේ රයිට්ස් ටික ඉවරයි. ලෝකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලට ලංකාවට ඒමට තියෙන නිදහසත් ඉවරයි. මේකේ ඵල විපාක විඳින්න ඕනේ අපිද මේ ගොන් ආණ්ඩුවද? ඉතින් වෙන්නේ ලංකාවේ ප්‍රයිස් එක ක්වොලිටි එක ඒ විතරක් නෙවෙයි අපිට තියෙන අයිතීන් සියල්ලම මේ පනත මගින් නැති කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේ රිෆෝම් එක ෆේල් වුණොත් මේකට වන්දි ගෙවන්න වෙන්නේ අපිට. මුන්ට නෙවෙයි. මුන්නන්ගේ සල්ලි හම්බ කරගෙන එයයි. මන්නම් කියන්නේ මේක මහ බැංකුවටත් වැඩිය මහා හොරකමක්. මේකේ තොරතුරු බලා ගන්න ඕන නම් මගේ Facebook එකේ මේකේ ඩොකියුමන්ට්ස් ටික දාලා තියෙනවා. කට්ටිය ගිහිල්ලා Facebook එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ලංකාවේ මහින්ද රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් චන්ද්‍රිකා කුමාරතුංගටත් වැඩිය ලෝක හොරු ටිකක් දැන් ලංකාවේ 68 ලක්ෂය පත් කරගෙන ඇති බවට මම මෙයින් සනාථ කරමි. ජය වේවා.